රතු ග්‍රහයා මත ජීවයේ සලකුණු සොයන රොබෝ වීරයා පර්සෙවරන්ස් රෝවර්. අඟහරු මත අතීතයේ ජීවීන් සිටියාද? මිනිස් අපිට කවදා හරි අඟහරු මත ජීවත් වෙන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර සොයන්න නාසා ආයතනය විසින් රතු ග්‍රහයා වෙත යවපු අතිනවීනතම සහ තාක්ෂණයෙන් ඉහළම රෝබෝවරයා ගැන ඔබ දැනගත යුතුමයි. ඒ තමයි 2021 පෙබරවාරි 18 වෙනිදා අඟහරු මතට සාර්ථකව ගොඩබැස්ස වූ පර්සෙවරන්ස් ආදරයට කියන්නේ පර්සි රෝවරය. 2026 වන විටත් වසර 5ක් පුරා නොනවතින මෙහෙයුමක නිරත පර්සි අඟහරු ගවේෂණයේ නව යුගයක් සනිටුහන් කර තිබෙනවා. අද පර්සි සතු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් නොදන්නා සුවිශේෂී විද්‍යාත්මක රහස් කිහිපයක් කතා කරමු. පෝස්ට් එකට ලයික් එකකුත් දාන්න. ජෙසිරෝ ක්‍රේටර් සහ පුරාණ ගංගා නිම්නය. පර්සි ගොඩබැස්සවීම සඳහා නාසා විද්‍යාඥයන් තෝරාගත්තේ අඟහරු මත පිහිටි ඉතාමත් අනතුරුදායක නමුත් වටිනා ස්ථානයක්. ඒ තමයි වසර බිලියන 3.5කට පෙර සැබෑම විලක් සහ ගංගා ඩෙල්ටාවක් පැවති බවට තහවුරු වූ ජෙසිරෝ ක්‍රේටරය. මෙහි ඇති මැටි සහ පාෂාණ ස්තර අතර අතීතයේ විසූ ක්ෂුද්‍ර ජීවීන්ගේ ෆොසිල සැඟවී ඇතැයි විශ්වාස කෙරෙනවා. පර්සිගේ ප්‍රධානම රාජකාරිය මේවා සෙවීමයි. අඟහරු මත ඔක්සිජන් හැදූ මැජික් එක. පර්සි සතුව තිබෙන වටිනාම උපකරණයක් තමයි MOXIE මාස් ඔක්සිජන් ISRU එක්ස්පෙරිමන්ට් කියන්නේ. මේ උපකරණය මගින් අඟහරු වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව උරාගෙන එයින් අපට ශ්වසනය ලබා දෙන ඔක්සිජන් නිපදවීමට සමත් වුණා. මෙය අනාගතයේදී අඟහරු වෙත යන මිනිස් ගගනගාමීන්ට තමන්ට අවශ්‍ය ඔක්සිජන් සහ රොකට් ඉන්ධන එහෙදීම හදාගන්න පුළුවන් කියන එක පරීක්ෂණාත්මකව තහවුරු කළ ඓතිහාසික පියවරක්. අභ්‍යවකාශ ඉතිහාසයේ පළමු හෙලිකොප්ටරයේ ඉන්ජිනිටි. පර්සි තනියම ආපු කෙනෙක් නෙවෙයි. තමන්ගේ බඩ යට තබාගෙන අඟහරු මතට රැගෙන ආ ඉන්ජිනිටි නමැති කුඩා හෙලිකොප්ටරය පෘථුවියෙන් බැහැර වෙනත් ග්‍රහලෝකයක පියාසර කළ ප්‍රථම යානය බවට පත් වුණා. මුලින්ම පියසැරි 5ක් පමණක් සැලසුම් කර තිබුණත් අඟහරුගේ ඉතා තුනී වායුගෝලයට මුහුණ දෙමින් වාර 72කට වඩා පියාසර කරමින් පර්සි හට මාර්ගය පෙන්වීමට මේ කුඩා වීරයා සමත් වුණා. මෙම හෙලිකොප්ටරය දැනට සිය මෙහෙයුම් සාර්ථකව නිමා කර තිබෙනවා. පෘථුවියට එවන්න පාෂාණ එකතු කිරීම, සාම්පල් කැචින්. පර්සි සතුව ඇති තවත් සුවිශේෂී හැකියාවක් තමයි අඟහරුගේ වටිනාම පාෂාණ සහ පස් සාම්පල විශේෂිත ටයිටේනියම් නල තුල බහා ඒවා සුරක්ෂිතව අඟහරු මතු පිට තැන්පත් කිරීම. නාසා සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය එකතු වී ක්‍රියාත්මක කරන අනාගත මාස් සාම්පල් රිටර්න් මෙහෙයුම මගින් මේ පර්සි එකතු කරන නල නැවත පෘථුවියට රැගෙන ඒමට නියමිතයි. එවිට අපිට ඉතිහාසයේ ප්‍රථම වතාවට අඟහරුගේ පස් පෘථුවියේ විද්‍යාගාර තුල කෙලින්ම පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙනවා. පර්සෙවරන්ස් යන්නෙහි තේරුම නොසැලෙන උත්සාහය යන්නයි. මිනිස් සංහතිය මුහුණ දෙන අසීරුම අභියෝග හමුවේ වුවද නොනැවතී ඉදිරියටම යා යුතුයි යන පණිවිඩය පර්සි අපට මතක් කර දෙනවා. රතු ග්‍රහයාගේ කටුක දූවිලි සහ සීතල මැදයේ අදටත් අඟහර මත නව දේශසීමා සොයා යමින් සිටිනවා. ඈත අතීතයේ ගල් ගුහාවක සිට අහසේ දිලෙන රතු පාට තරුවක් දෙස බලා මොකක්ද මේ රත් පැහැයෙන් දිලිසෙන වස්තුව යයි කල්පනා කළ අතීත මිනිසා අද සිය බුද්ධියෙන් බිහි වූ රොබෝ යානා ඒ රතු පාට ලෝකයට යවන්නට සමත් වී අවසන්. අඟහරේ ලෝකයේ තවත් දේවල් කතා කරන්න මේ channel එක subscribe කරලා තවත් කෙනෙක්ට දකින්න share කරන්න.